Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද අපි යනවා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න යන්නේ මමයි අපේ අම්මයි තාත්තයි අක්කයි ආච්චි. එතකොට ඇත්තට මගේ අද යන්නේ අද 21 වෙනිදා. ඇත්තට මගේ බර්ත්ඩේ එක තියෙන්නේ 24 මාර්තු 24. දැන් අපි හිතුවා 24 නැතුව 21 සෙලිබ්‍රේට් කරන්න. මොකද මේ ඉරිදා කියන්නේ බර්ත්ඩේට කලින් දවසේ කියන්නේ මේ 22 වෙනිදා ඉරිදා. ඉතින් අපි හිතුවා ඉරිදා සෙලිබ්‍රේට් කරන්න. මොකද කට්ටියම ගෙවල් වල ඉන්නවා. ඉතින් එතකොට දැන් අපේ අක්කලට වුණත් එතකොට නිවාඩුයි. ඒ කියන්නේ අඟහරුවාද වැටෙන්නේ 24 වෙනිදා. ඒ කියන්නේ මගේ බර්ත්ඩේ දවසේ අඟහරුවාද දවසක් ඉතින් කට්ටියම ඔෆිස් ඉඳලා මේ අපි 22 තමයි යන්න හිතුවේ. ඉතින් අද යන්නේ අපි වැල්ලවත්තේ මැරින් ඩ්‍රයිව් යන්නේ. මැරින් ඩ්‍රයිව් මොකද්ද නම? කාව බීච් එකට යන්නේ. මැරින් ඩ්‍රයිව් තියෙන්නේ වැල්ලවත්තේ. යම් මාත් එක්ක ආද අපිත් එක්ක යනවා. මට කියන්න බැරි වුණා. යන්නේ මමයි අම්මයි අක්කයි තාත්තයි ආච්චි. එතකොට පිටායකින් එන්නේ අපේ ෆැමිලි එකෙන් හැර එන්නේ මගේ හොඳම යාළුවා සඳරු වෙනවා. එතකොට අපේ තාත්තගේ හොඳම යාළුවා සුරාජ් අංකලුයි යාළුවාගේ ෆැමිලි එකයි එන්නේ. අපි සෙට් වෙමු යන ගම. හරි කියන්නේ. එහෙම කැටට වැටෙයිද දන්නේ ෆොටෝ එක. නෑ. මෙහෙම කරන්න නෑ මාසයි. මෙහෙම කර. නෑ මෙහෙම. අනේ ෆොටෝ එක ලස්සන නෑ වගේ අනේ හිතන. හරිනේ. හායි කිය. හායි. අපි දැන් ගයිස් යන ගමන් ඉන්නේ. දැන් තමයි يعني ආවේ. මේ සඳුරට කෝල් එක ගන්න. ගන්නවා. කෝල් එක ගන්නවා. හරි. ඊළඟ ඇවිල්ලාද නැහැ පව්. ආවිල නැද්ද කියලා. වෙනත් තියනවා කෝල් නැහැ නේ. හායි. ඔව් තියෙනවා. ආයි. තාත්තේ අයි. කේක් එක ගන්න කොහොමද? යන්නේ කොහෙන්ද? පෙළඹිලෙන්ද? හැබැයි සඳුරු දැන් පිටත් වෙන්නේ නැත්තේ. වහලා තිබ්බ. not answer. අහලා තියෙනවා. වහල් කොහෙද ගන්න not answer. දැන් පිටත් වෙන්නේ නැත්තේ. නෑ දැන් පිටත් වෙන්නේ නැත්තේ. ආසෙකේ ත්‍රිවිල් එකේ නෝත් දන්න. ඔය ටුක් එකක් දාගෙන හරි. එහෙනම් විතර පෙරසන්සයෙන් ගමු. මාර්ගම. අරකින් ගමු. අර අක්තාත්තයි කේක් එක ගත්ත කොහෙන්ද? අපෝ. ඊයා බේක් හවුස් එකේ මන ආසන ඊයා රහණ එකේ. හැබැයි තියෙන ලස්සන එක. අනේ මේක එපා මා ආසන. දෙහිවල කරන්නේ වහල? අපේ මේ CV එක ගාව දාලා තියෙනවා. අලුත් ඇද්ද? ආන්සර් කරන්නේ. කෝල් ගන්නදලා. හරි අපි පිටත් තුනා කියන්න. ගොඩක් වෙලා යන්නේ නැහැ නේද? හරි බැටි හරි මාර්ගකට. ඔයාගේ පිටිපස්සට යන්න කේක් එක මට දෙන්න. එන්න සතුරු. උදේක. හායි. බස් තිබ්බද පුතේ? නෑ අද නිමරු. බස් මොකේද ආවේ? මේ 138 යන. ඔයාලට 138 නෑ. වංශේ. ඔව් එතනින් එනවා. කොහොමද ඉති? හොඳයි. අම්මා නිවාඩුනේ. නෑ අද අම්මට වැඩ කිව්වා. ඔව් ලොග් එකක් කරනවා. එනවා වා කෝල් එක. හරි ආයි කියන්න බෑ ඉන්නකෝ. හොඳයි සන්සෙට් එක වෙලාවට අපිට ෆොටෝස් ගන්න පුළුවන්. අපි දෙහිවල shopping පාරක දාන්න කියලා බලන්න. කාඩ් ඕගොල්ලන්. ඉස්සරවද? මේකද? නෑ මේ සෝල් බීච්. ඉස්සරහ. කාව බීච් කියලා ඇති. ආයේ බර්ත්ඩේ කරලා තිබි උතන හසි. ඔව්, බෑ. බීච් ඊට පස්සේ තමයි කාව බීච් මම. නෑ අයි බීච් එකට යන්න ඕන. මේ කාව බීච් ඉරි මෙහාදී. සෝල් බීච්. මේ හරියද හොයද? අපි ඉඳලා මේ සුද්දාස් ප්ලේස්. මේකනේ. ඔය ඉතින් කාව බීච්. ඔව් මේ ඒ මේ අයි බීච් එක. මගේ කාවයි දෙකම. මේ පැල්ලවත්ත දක්කේ වයිට් බීච් ඉරි. නෑ අනේ අර එහා පැත්තේ තියෙන අයි බීච් වයිට්. යන්න පුළුවන්. කාව. ආකේ මේ කේක් ආවත් බලන්න. බහලා ගන්න කවුරුද? මොකද්ද කියන්නේ කි අප ෆොටෝස් ගන්න ගොඩක් ගන්න. හායි. vlog එක මේ බයි.
කැමෙක් එක පොඩින් පොඩින්ම බැහැලා. අයි මම ට්‍රයිපෝඩ් එක. ඔයාගේ ට්‍රයිපොඩ් එක. ඔව් විනාඩි වාට ලස්සන බ්ලොග් එකක් මට කියලා ගන්න ඕනේ. මේ තව ඉස්සර. මේදී අයි බීච් කියලා ගහලා. නෑ මේ අයි බීච් එක නෙමෙයි අම්මේ මේ අයි බීච් එකේ මන්දනේ අර මේකක් තියෙන්නේ. ඔය මොකද කරත්තේ ලංකාව බීච් එක. ඔයා ඔය මාව දෙන්නේ. ඒක දාලා ඉන්නේ මම YouTube එකේ බලනවා. YouTube එකේ මම ෆෑන් කෙනෙක් නේ. අපෝ මේ. ඕ නැත්තම් ෆොටෝ කියලා හිතුවා. අක්කවා මෙතන වීඩියෝ එකක් ගන්න. මේ ඔව් මේක තමයි අයි බීච් එක නේද? කොහෙන්ද මට කේක්? මගේ බෑග් එක ගත්තා නේද? මගේ charger එක ඒක. ඔව්. charger. බලන්න. කෝච්චි. නෑ මම මේ කෝච්චි කළුතර කෝච්චියේ නියමයි යන්නේ. බීච් සයිඩ් හවුවේ. ඉතින් අපි කෙලින්ම ආවේ කා බීච් එකට. අපි එනකොට චුට්ටක් අවුව තිබුණා. ඒ ප්‍රශ්නයක් නෑ අපි ආවේ 4:04 විතර. ඉතින් ඒ වෙලාවට චුට්ටක් කර අවුව තිබ්බට ලොකු එකක් නැහැ. ටිකක් අවුවයි. ඔව්. මෙතන ලයිව් මියුසික් එකක් යනවා. අනේ හා තමයි පාරේ. අයි බීච් එක. මාව ගන්න නැද්ද ඔය? කාරවා ඒක මහත් මේ අපේ පවුලේ. අනේ හොඳයි අපි එක්ක. අනේ ලස්සනයි මෙතන. අවුව බහිනවා තාත්තේ අක්කේ. බලමුකෝ මෙතන පොඩ්ඩක්. මෙතන අතන කොහෙද හොඳ? බෑබන් අවුව ගිනි කාසිට. අයියෝ මල් ලිප් බාම් එකවත් ගෑවේ නෑ. මොනේ මේ ෂිට්ස් එකේ? ඔය ඔජින් අප්පට කවද? ලස්සනයි යන්නේ බල්ලා. හෙලෝ. මේ අපි අර අතන හොඳයිනේ තාත්තේ. අපි මේවා කරානේ. කොහෙද දාලාද දන්නේ නැහැ බං. සේනක වැඩි අදර මේවනේ. අනේ අවුව බැස්සහම ගහමු. අර ලයිට් දැම්මම ලස්සන. මෙතන මේ ෆොරිනර්ස්ලා නැහැ. අපි කොහෙද? අර තියෙන මවුඩ් ලෙවෙනිය. අර තියෙන මවුඩ් ලෙවෙනිය හොටෙල් එක ඈතින් පේ. ගල්කිස්ස හොටෙල් ඈතින් මවුඩ් ලෙවෙනිය අර ලෙවෙනියයි කතාවක් තියෙන්නේ. අර පේන්නේ බා මෝටල. මවුඩ් ලෙවෙනිය ලොවීනාගේ කතාව. උන්දන්නේ මොනවද? අපේ ඉතින් අපි මුලින්ම පික්චර්ස් ටිකක් ගන්න හිතුවා. මොකද එන්නේ රෑ වෙනකොට එන්න සෙනග වැඩි වෙනවා. ඒත් අපි රෑත් ගත්තා. අපි ඊට පස්සේ දවල් අර එළියේ තියෙන වෙලාවේ පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගන්න ඇදුවා. අනේ මේ වීඩියෝ කරන්නේ සඳරු. අනේ ඇත්තටම මට වඩා හොඳට වීඩියෝ කරලා මේ මට පේන විදිහට. ඔය ඉන්නේ කියනකොටම නළුවා. මේ ලෙමන් හයක් ඕඩර් ඉස්සුවනේ මම රටුවා හිටියේ ඒ වෙලාවේ එදා නිදිලා වටලා ගම ෆෝන් එකේ මතර ඉස්සුවනේ තාත්තට බලන්න කාර ඉරිදියනේ බොරු කියන්නේ ඔය ඔකේ වෙලාසෙන්නේ නැද්ද පොට තාරක යාර බගෝයට යු ජපාන් නේද? වඩක් ඒ වගේ
තාත දෙයියන්. කවියන් දිනවනේ. තාත දෙයියන්. ගන්නව දැන් ආ. හා? දැන් ගන්න. දැන් වැඩක් නැහැ. අම්මා. ඒකේ වුණා. Hello aunty. Saki දාන්න අඳුරු ආවා. අපි ගෙදරට දාන්නම් කියලා. හරි හරි අපි ගෙදරට දාන්න. වැඩද ඇවිල්ලාද? ඉතින් ඔතන දැන් අපි කියන්නේ මේ කියන්නේ බීම් එකට සීනි නෑ. සීනි නෑ කියන්නේ ඇත්තටම අපි තාත්තා සීනි දාන්න එපා කියලා එක බීම් එකකට තාත්තට අමතක කළා. මටයි සඳරුටයි අක්කටයි බීම් වලට සීනි දාන්න කියලා කියන්නේ ඒක අමතක වෙලා මේ ඔක්කොම يعني බීම ටිකටම සීනි දාන්න එපා කියලා. ඔන්න ඒක තමයි ඔය ඔතන කියන්නේ. මොකද හේතුව අපේ අම්මටයි ආච්චිටයි දෙන්නටම සීනි වැඩි. ලස්සන ටීවී වේව් එක දැල්ලට ඒ ඔතන කැටයි බා මාරේ මෙහාට වීඩියෝ එකක් ගන්න. ගායිස් අපි ඉන්නේ බීච් එකේ. ඇත්තටම අම්මලා නම් අතන ඉන්නවා. ඉතින් මමයි සඳරුයි ආවා. මං කියන දේවල් ඇහෙනවද දන්නේ නැහැ. මමයි සඳරුයි ආවා මේ බීච් එකට. ඒ කියන්නේ බීච් එකට පොඩ රැල්ල පා ගන්න. රැල්ල පා ගන්නවා. තාම අපේ තාත්තගේ යාළුවෝ ටික යාළුවෝ කියන්නේ අපේ තාත්තගේ හොඳම යාළුවා ඉන්නේ කියන්නේ සුරාජ් අංකලු යාළුවා ෆැමිලි එකයි. ඉතින් දැන් යාළුවා එනකන් අපි චුට්ටක් ඉන්නවා කේක් එක කට් කරන්න. ඔව් ඉතින් ඒක තමයි අපි ඉස්සරහට අප්ඩේට් එකක් ගේන්නම්. කේක් එක අපි අද රෑ වෙනකන් චුට්ටක් ඉන්නවා. මෙතන ඔයාලට කියන්න බැරි නම් අපි ආවේ අද කාව බීච් එකේ. අපි රිසර්වේෂන් එකක් දැම්ම කලින්. يعني අපේ අක්කා දාලා තිබ්බ රිසර්වේෂන් එක මේ කියන්නේ මෙතන මාරම ලස්සනයි. ඔයාලට ඒකත් කියන්න ඕන. මාරම මං කියන දේවල් ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. මං එහෙමුණත් ඇහෙන්නේ නැත්තම් මං ඔයාලට වොයිස් ඕවර් එකක් දාන්නම්. ඔව් ඉතින් අපි දැන් ලෙමන් ජූස් එකක් ඕඩර් කරා. ඒක බිව්වා. මේ දැන් අපි එලින්ම මේ කේක් එක කට් කරලා ඩිනර් එක ගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු. ඔව් ඉතින් අපි ටිකක් වෙලා ඉඳලා ඉතින් ඒ වෙලාවෙම පොඩ ආච්චියව අපිව හොයාගෙන ඉතින් අපි ආච්චිත් එක්ක පොඩ පිච් එකක් ගත්තා. ඇත්තටම මට වෙන්නේ අපේ ආච්චි මට වඩා සඳරුට ආදරේ. ඌ සඳරුට ආදරේ මට වඩා. ඊට පස්සේ අපි ලස්සන සන්සෙට් එකකුත් බැලුවා. අහසින් එහා තරුමන්දිගේ පියවන්න දැන් විහගේ කුලෙසින් අහසින් එහා හීනදිගේ පියවන්න නම් ආසයිතින් හිත කලබමින් හැඟුමන්නේදී ඔත්චම් කලේ කවදාක හෝ නොදැනුන දෙසින් අදගිනි පොතේ
संसार लेगी ඒ ආදරේ. ඊට පස්සේ එන්න හිටපු කට්ටියත් ආවා. හොඳයි අපි ඩාන්ස් කරමු. දැන්ම කපන්නේ. ඇත්තටම අපි කේක් කපනවා කියලා හිතුනේ. මොකද අපේ තාත්තා සුරජ් අංකලුයි කොහෙද ගිහිල්ලා. කොහෙද ගිහිල්ලා කියන්නේ කාග්නිසකට ගියා කියලා කිව්වා අපිට කෝල් කරද්දි. මේ ඇත්තටම අපි ෆොටෝස් ගහන්න ගියේ. අපිට මාර වැඩක් වුණානේ මේ හෝටල් එකෙන්, ඒ කියන්නේ රෙස්ටුරන්ට් එකෙන් අපිට හැපි බර්ත්ඩේ සෝන් එක දැම්ම. ඊට පස්සේ ඔක්කොම බලුවා මේ ලැජ්ජයි වගේ නිකන්. ඉතින් මේ ඔක්කොම බැලුවා අපි දිහා. ඇත්තටම අපි කේක් එක කපන්න නෙමෙයි ගියේ ෆොටෝස් ටිකක් ගන්න. අර ඒගොල්ලෝ හිතුවා අපි කේක් එක අරන් මේ අර කේක් එක අරන් කපන්න කට් කරන්න යන්නේ කියලා. ඉතින් මාර ලැජ්ජාවක් වුණේ. ලැජ්ජාවක් නැහැ. ඉතින් ඇත්තටම හැමෝම බැලුවා. ඊට පස්සේ අප්පුඩි ගැහුවා. අනේ මන්දා ඒ කමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ නැති අපි අර ෆොටෝස් ගන්න කමන්නේ. අපි කොහම තාත්තා ආවට පස්සේ කේක් එක කැපුවා. Open ready. Wala sa tagat photos. Ni khali rai ඊට පස්සේ අපි ආව පොඩ්ඩක් සන්සෙට් එක ඉවරයිනේ. ඊට පස්සේ අපි ආව චුට්ටක් බලන්න දැන් කොහොමද කියලා. ඉතින් තාම එළියයි. ඉතින් අපි ඩිනර් එක ගන්න තමයි ලෑස්ති වුණේ. जगाए मन मस्त मगन बस तेरा नाम दोहराए मन मस्त मगन बस तेरा नाम दोहराए चाहे भी तो भूल न पाए मन. ඉතින් මමයි සඳරුයාව පොඩ්ඩක් එළියට පොඩ්ඩක් අපිට පහුගිය තොරතුරු ටිකක් කතා කරගන්න තිබ්බා. ඒක කතා කරගන්නයි ඉතින් අපි චුට්ටක් පොඩ chat එකක් දැම්මා. ඉතින් ඇත්තටම මම ගොඩක් කාලයකට පස්සේ තමයි ටිකක් දිග vlog එකක් ගේන්නේ. නැත්තම් මම සාමාන්‍යයෙන් ගේන්නේ විනාඩි 16ක උපරිම 10 11 ඒ වගේ වීඩියෝස් නේ මම සාමාන්‍යයෙන් ගේන්නේ. මම ටිකක් දිග vlog එකක් ගෙනාවේ ගොඩක් කාලයකට පස්සේ කියලා මම හිතනවා. वे कमलिया मेरे नादान दिल. वे कमलिया मेरे नादान दिल. दो नैनों के पेचीदा सा गिलिया रे इनमें को कर तू मिलता है कहाँ. तुझको अंबर से पिंजरे ज्यादा प्यारे.
जाके से सुनता भी तू අපි 9ට විතර දැන් සුරාජ් අංකලත් ගියා. ඉතින් අපි 9ට විතර දැන් එන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔය දැන් මම පික්නික් එක දාන ගමන් ඉන්නේ. guys මගේ බර්ත්ඩේ පාටි එකේ ඉවරයි. දැන් අපි ගෙදර යනවා. දැන් අපි මුලින්ම සඳරුව දාලා කෙලින්ම ගෙදරට අපි ගෙදර යනවා. බයි කියන්න අපි අර යාම ඉන්නේ වැල්ලවත්. යාළුවා අපි ගෙදර එක්ක යනවා අපිට කියන ඒකට එනවා. ඔව් යාළුවා අපි ගෙදර යනවා කියලා යාළුවා දෙවන්න. මට ඕනේ අපි කවුද? අපි කොල්ලගේ. මේ මන්නේ දැන් so අනේ ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන්. bye guys ඔන්න ඔය විදිහට තමයි බර්ත්ඩේ එක ඉවරුනේ. ඇත්තටම මම හිතලා හැමෝම enjoy කරා කියලා. ඉතින් ඔයාලත් වීඩියෝ එක enjoy කරා නම් thanks for watching bye. දැන් අපි ගෙදර යන ගමන් අපි ඉන්නේ ගොඩිගම. ගන්න. අපි යන්නේ ගන්න එක. අරන් කරන්නේ. ඔය ටයිම් එක